හරි. හොඳයි ළමයි හැමෝටම සුබ දවසක් වෙන්න ඕනේ. අපි අද ළමයි 2027 අපි මේ පාර අලුත් බැච් එකේ අපි ළම 8 වෙනි ටියුනින් මීටර්ස් ළමයි පේපර් සෙට් එක ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. ඒතර අපි ළමයි ගිය සතියේ සෙනස්ටරාදා හවස අපේ නුවර ෆිසිකල් පන්තියේ සහ ඔන්ලයින් පන්තියේ ඒ වගේම ඉරිදා ළමයිනේ කෙලින්ම හවස එකට කුරුණෑගල සිප්පින් ආයතනයේ තියෙන ෆිසිකල් පන්තියේ අපි ටියුනින් මීටර්ස් එක ළමයි කරලා තියෙන්නේ. ඒතර ඒකට අදාළව දරුවනේ ප්‍රකාශ 40ක් තියෙනවා. ඒ සෙට් එක ළම සාකච්ඡා කරන්න තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි ළමයි පේපර් එකට යන්. අපි කෙටි වෙලාවක් අරගෙන පේපර් එක සම්පූර්ණයෙන් සාකච්ඡා කරමු. ඒතර ඕටි දරුවනේ ගිය සතියේ මේ පේපර් එක කරා නේද? ඒතර ඕගොට් එකේ පේපර් එකට අදාළව මොන හරි ඕගොට් එකේ දුර්වලතා තියෙනවා නම්, වීක්නස් තියෙනවා නම්, ඕගොට් එක දැකමු නැති ළමයි දේවල් තියෙනවා නම් ළම මේක දිහා බලලා හදාගන්න ඕනේ. පළවෙනි එක. ජීවී සහ අජීවී ලෝක අතර දරුවනේ ගතික සම්බන්ධතාවයක් පවතිනවලු. ඔව් ඒක හරි. ජෛව ලෝකයේ දරුවනේ පැවැත්ම සඳහා සෑම ජීවියෙක්ටම පරිසරය තුළ විශේෂ කාර්යභාරයක් තියෙනවලු. කතාව සත්‍යයි. ඒතර මේ ලෝකෙ ළමයි ජීවින් අජීවින් අතර ගතික සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම දරුවනේ ජීවින්ගේ පැවැත්ම සඳහා මොකද වෙන්නේ? විශේෂ කාර්යභාරයක් තියෙනවා. ඒක හරි. අපි ඒකට දරුවනේ මතකද මම වචනය කියලා දුන්නා. මේකට කියන්නේ පාරිසරික නිකේතනය කියලා. දෙක. ජීවිකුලම ජීවත් වන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්මට සහ පරිණාමයට අනුබල දෙන ව්‍යුහමය කායකර්මීය චර්යාමය වෙනස් වීම ළමයිනේ අනුවර්තන වෙනවලු. ළමයි ඒක වැරදි. තමයි අනුවර්තන කියන්නේ පැවැත්මට සහ පරිණාමයට නෙවෙයි පැවැත්මට සහ ප්‍රජනනයට. පැවැත්මට සහ ප්‍රජනනයට අනුබල දෙනවා නම් ළමයි ඒවා අනුවර්තන වෙනවා. ඒතර පරිණාමයට නෙවෙයි. ඒක වැරදි. සරලතම දරුවනේ ආලෝක අන්වීක්ෂය වෙන්නේ තනි විශාල කාචයයි. ඒ කියන්නේ අත් කාචයක් අපි භාවිතා කරන තනි විශාල කාචය තමයි සරලතම ආලෝක අන්වීක්ෂය වෙන්නේ. සෛලයක් තුළ දරුවනේ බහුලවම තියෙන රයිබෝ නියුක්ලික් අම්ලය වෙන්නේ tRNA වේ. නෑ ළමයිනේ. සෛලයක වැඩිපුරම තියෙන කවුද ළමයිනේ? rRNA. 80ක් තියෙන rRNA. එතකොට ළමයි tRNA තියෙන ප්‍රමාණය ළම සාමාන්‍ය මධ්‍යස්ථයි. ඒතර mRNA තමයි අඩු ප්‍රමාණයක් තියෙන්නේ. සෛලයක ළමයිනේ අභ්‍යන්තර ව්‍යුහ අධ්‍යයනය කරන්න වැදගත් වෙන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඒක ඇත්ත ළමයිනේ. ඒ කියන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය දරුවනේ අර ඉලෙක්ට්‍රෝන කදම්බේ ළමයිනේ කෙලිම නිදර්ශකය තුනේ විනිවිද ගමන් කරනවා. ඒතර විනිවිද ගමන් කරන නිසා අභ්‍යන්තර ව්‍යුහ නිරීක්ෂණය කරන්න සුදුසුයි. ළමයිනේ ඇමයිනෝ අම්ලවල ආරකාණ්ඩ අතර ඇතිවන අන්තර්ක්‍රියා නිසා ළමයිනේ ප්‍රාථමික පොලිපෙප්ටයිඩ් දාමේ ළමයි පුළුල්ව නැමීමෙන් ඇතිවීමෙන් ප්‍රෝටීනික ද්විතීයික ව්‍යුහය ඇති වෙනවලු. ළමයිනේ ද්විතීයික ව්‍යුහය ඇති වෙන්නේ මේ ත්‍රිතීයික ව්‍යුහය ඇති වෙන්නේ ද්විතීයික ව්‍යුහය. ඒ කියන්නේ ඇමයිනෝ අම්ලවල ආරකාණ්ඩ අතර ඇතිවන අන්තර්ක්‍රියා නිසා ප්‍රාථමික පොලිපෙප්ටයිඩ් දාමේ නෙවෙයි ද්විතීයික පොලිපෙප්ටයිඩ් දාමේ තමයි පුළුල්ව නැවෙන්නේ එතෙන්නේ ඒකල ත්‍රිතීයික ව්‍යුහය ඇති වෙන්නේ. ඒතර ප්‍රාථමික ව්‍යුහෙන් ඇති වෙනව නෙවෙයි ද්විතීයික ව්‍යුහෙන් තමයි ඇති වෙන්නේ. ළමයින් එන්න හත්වෙනි එක. නියුක්ලික් අම්ලවල දරුවනේ සංඝටකයක් ලෙස ළමයිනේ ඩයිසැකරයිඩ් ක්‍රියා කරයිලු. මොකද වෙන්නේ? වැරදි. ඒ කියන්නේ DNA වල RNA වල නියුක්ලික් අම්ලවල දරුවනේ සංඝටක විදිහට තියෙන්නේ මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් තියෙන්නේ. DNA ගත්තොත් ඩිऑක්සිරයිබෝස් තියෙනවා, RNA ගත්තොත් රයිබෝස් තියෙනවා. ළමයිනේ 9. නෙවෙයි 8. ජල අණු දරුවනේ එකිනෙක අතර ජල අණු සහ වෙනත් ද්‍රව්‍ය අතර ඇතිවන ආකර්ෂණ බලයන් නිසා ජලයට පරිවහන මාධ්‍යයක් ලෙස ළමයිනේ ක්‍රියා කිරීමේ හැකියාවක් ලැබෙනවලු. කතාව ඇත්තද? ඔව්. ජල අණු අතර දරුවනේ සංශක්තියක් තියෙනවා. ජල අණු සහ වෙනත් අණු අතර දරුවනේ ආශක්තියක් තියෙනවා. අන්නේ සංශක්තිය ආශක්තිය දෙක නිසා තමයි ළමයි කෙලින්ම පරිවහන මාධ්‍යයක් වෙන්නේ. ඒක සත්‍යයි. පෘථිවියේ ළමයිනේ වඩා සුලභතම කාබනික සංයෝගය වෙන්නේ ළමයිනේ කෙලිම කාබෝහයිඩ්‍රේට. ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතියේ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ළමයි මෙතන ඔක්සිජන් මිසින්. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. ප්‍රබල අම්ල ප්‍රබල භස්ම සහ ළමයිනේ අධික ලවණ සාන්ද්‍රණ ප්‍රෝටීන වල දරුණේ ත්‍රිමාන හැඩේ නැතිවීමට හේතු වෙනවලු. කතාව සත්‍යයි. ළමයිනේ අපි ගත්තොත් සාන්ද්‍ර අම්ල, සාන්ද්‍ර භස්ම, ඒතර අධික ලවණ සාන්ද්‍රණ තියෙනවා. ඒතර මේව ළමයිනේ කිලිම ත්‍රිමාන හැඩේ නැති වෙන හේතුවක් වෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? ගුණහානිකරණය නැත්නම් දුස්සභාවීකරණය කියලා කියනවා. ඒක සත්‍යයි. සෛලයක ළමයිනේ තියෙන කුඩාම RNA අණු වර්ගය. ඒ තමයි tRNA. ළමයිනේ සංකීර්ණ අක්‍රමවත් හැඩයක් තියෙනවලු. නෑ. ළමයි tRNA වලට තියෙන රේඛීය හැඩයක්. සංකීර්ණ අක්‍රමවත් හැඩයක් තියෙන කාටද? ළමයිනේ rRNA වලට. දරුවනේ 12 සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ දරුවනේ නිරීක්ෂණයට පෙර නිදර්ශකයේ මත ළමයිනේ වැඩිපුර රත්තරන් ආලේප කරයි. ළමයිනේ වැඩිපුර රත්තරන් ගාගන්නේ කාගේද? වැදිලා පරාවර්තනය වෙන කට්ටියගේ. මොකද රත්තරන් දිලිසෙන්නේ අයියේ. දැන් රත්තරන් මාල දිලිසෙනවා. අයි රත්තරන් මාල දිලිසෙන්නේ. ළමයිනේ ඒව රත්තරන් තියෙනකොට වැදිලා ආලෝකයේ පරාවර්තනය වෙනකොට දිලිසෙනවා. ඒතර රත්තරන් ගාගන්නේ වැදිලා පරාවර්තනය වෙන කට්ටියගේ. ඒ කියන්නේ පරිලෝකන දරුවනේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂවල. සංචිත කෘත්‍යයක් දරුවනේ ඉටු කරන ඕවල් බියුමින් බිත්තරවල දරුවනේ සංචිත ප්‍රෝටීන් ලෙස ක්‍රියා කරයිලු. ඇත්තද කතාව? සත්‍යයි.
ඕවල් බිමින් ළමයි බිත්තරවල සංචිත වෙලා තියෙනවා. අපි ගත්තොත් කිරිවල දරුවනේ කේසින් සංචිත වෙලා තියෙනවා. ළමයිනේ සිස් සහ ට්‍රාන්ස් කියලා ළමයිනේ සංතෘප්ත මේද අම්ල ළමයි කාම රුෂ්ණත්වයේදී ද්‍රව තත්ත්වයේ තියෙනවලු. ළම මතක තියාගන්න කාම රුෂ්ණත්වයේ ද්‍රව තත්ත්වයේ තියෙන්නේ අසන්තෘප්ත මේද අම්ල. මොකද සිස් ට්‍රාන්ස් කියලා බෙදන්නේ සංතෘප්ත මේද අම්ල නෙවෙයි. සිස් ට්‍රාන්ස් කියලා බෙදන්නේ අසන්තෘප්ත මේද අම්ල. ඒව කාම රුෂ්ණත්වයේදී ද්‍රව තත්ත්වයේ තියෙනවා. එතකොට මේක වැරදි ළමයි. දැන් මෙතන කියන සංතෘප්ත මේද අම්ල සංතෘප්ත මේද අම්ල කාම රුෂ්ණත්වයේදී ඝනයි. පොස්පොලිපිඩවල දරුවනේ හයිඩ්‍රෝකාබන් වලිග ජලබීතික වන අතර පොස්පේට කාණ්ඩයේ සහ ඒට සම්බන්ධ වී ඇති අණු ළමයිනේ ජලගාමී වෙනවලු. මොකද වෙන්නේ? ඇත්ත. පොස්පොලිපිඩවල ළමයි හයිඩ්‍රෝකාබන් ජලබීතික වලිග තියෙන. ඒවා ජලබීතිකයි. පොස්පේට කාණ්ඩයේ ළමයිනේ එයාට සම්බන්ධ වෙච්ච හිසයි ජලගාමී වෙනවා. ඒක සත්‍යය. 16. අණුකභාරයේ ළමයිනේ අඩු කුඩාම ඇමයිනෝ අම්ලය වෙන්නේ ග්ලයිසින්ලු. ඒක ඇත්ත ළමයිනේ කුඩාම ඇමයිනෝ අම්ලයෙන් ග්ලයිසින්. ඒ හයිඩ්‍රජන් පරමාණු ළමයිනේ හයිඩ්‍රජන් අණු ළමයි දෙකක් තියෙනවලු. හයිඩ්‍රජන් අණු දෙකක් තියෙනවා කියොත් ඒක වැරදි ළමයිනේ. ඒකේ වැරදි ගොඩක් තියෙනවා. දැන් ග්ලයිසින් කියන කෙනාගේ ළමයි මේ පැත්තේ ගත්තොත් NH2 තියෙනවා. ළමනේ මේ පැත්තේ ගත්තොත් COOH තියෙනවා. මෙතන හයිඩ්‍රජන් තියෙනවා මෙතන හයිඩ්‍රජන් තියෙනවා. ඒතර මේක කියන ළමයි ග්ලයිසින් වෙන අතර හයිඩ්‍රජන් අණු දෙකක් තියෙනවලු. ළමනේ බලන්න මෙතන තියෙනවා දරුවනේ හයිඩ්‍රජන් පරමාණුව මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙකක් මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණුව මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණුව 1යි 2යි 3යි මෙතන 2යි 5යි හයිඩ්‍රජන් පරමාණු පහක් තියෙනවා අණු නෙවෙයි පරමාණු පහක් තියෙනවා ඒ පස්සේ ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර දරුවනේ සංගණන ප්‍රතික්‍රියාවක් වෙනවලු එම ඇමයිනෝ අම්ල අණු දෙකක් මගින් දරුවනේ ජල අණුවන් නිදහස් වෙනවලු සෑදෙන බන්ධනය පෙප්ටයිඩ් බන්ධනය ලෙස හඳුන්වයි ඇත්තද කතාව සත්‍යය ඒක හරි ළමයිනේ ආලෝකයේ ළමයිනේ තරංග ආයාමයට විභේදන බලය දරුවනේ සමානුපාතික වෙන්නේ ප්‍රතිලෝමවලු. ඇත්තද කතාව සත්‍යයි. තරංගාමය ආයාමයයි විභේදන බලයයි ළමයිනේ කෙලින්ම ප්‍රතිලෝමයි. ඊට පස්සේ 19. ෆ්‍රුක්ටෝස් ළමයිනේ කීටෝස වර්ගයේ මොනොසැකරයිඩයක්. අනිවාර්යෙන් ළමයිනේ ග්ලූකෝස් සහ ලැක්ටෝස් ළමයිනේ ඇල්ඩෝස වර්ගයේ වෙනවලු. ෆ්‍රුක්ටෝස් කියන එක්කෙනා දරුවනේ කීටෝස වර්ගයේ මොනොසැකරයිඩයක් කියන එක හරි. ළමනේ ග්ලූකෝසුයි ලැක්ටෝසුයි නෙවෙයි. ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි මොකද වෙන්නේ? ඇල්ඩෝස වර්ගයේ දරුවනේ මොනොසැකරයිඩ් වෙනවා. එතකොට මේ කතාව ළමනේ වැරදි. වැරද්ද තමයි ලැක්ටෝස් නෙවෙයි ඒක ගැලැක්ටෝස් වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මේවලම සාමාන්‍ය මුල් පාඩම් අපි ඉවර වෙලා තියෙන පාඩම් මීට මාස දෙකකට කලින් කරපු පාඩම් නේද? ළමයි ටච් එකේ ඉන්න දිගටම දරුවනේ ඕගොල්ලෝ මේ ටච් එක තියාගන්න. හරි? එතකොට ඔකට ළම දිගටම තව තියරි එකතු වුණත් කොච්චර එකතු වුණත් ළම මුල් පාඩම් අමතක කරන්න එපා. මුල් පාඩම් වලින් ළම අනිවාර්යෙන්ම මම ප්‍රශ්න දානවා. එතකොට මේ ටික දිගටම ස්කෝර් කරගෙන යන්න පුළුවන් නම් මේක අල්ලන් යන්න පුළුවන් නම් ළමයිනේ බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඊට පස්සේ ජලයේ දරුවනේ අයනික ස්වභාවය නිසා ළම ජලයට ද්‍රාවකයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්ලු. ළමයිනේ වැරදි. ජලයේ සාමාන්‍ය ද්‍රාවකයක් විදිහට ක්‍රියාකාරී වෙන්නේ ළමයිනේ ජලයේ තියෙන අයනික භාවය නිසා නෙවෙයි. ජලයේ තියෙන ද්‍රවීයතාවය නිසා. සාමාන්‍යයෙන් ළමයිනේ කාබෝහයිඩ්‍රේට් වලට සීනි ලෙස හඳුන්වන්නේ මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වෙනවලු. කතාව ඇත්ත. අපි කාබෝහයිඩ්‍රේට් වලින් තමයි සාමාන්‍ය සීනි කියන වචනේ භාවිතා කරනවනේ. සීනි කියන්නේ මොනොසැකරයිඩ් වලටයි ඩයිසැකරයිඩ් වලටයි. පොලිසැකරයිඩ් වලට සීනි කියන්නේ නැහැ. අන්වීක්ෂයක් මගින් ළමයිනේ ලබා දෙන වස්තුවක සමස්ත විශාලනය අවනෙත් කාචයේ සහ ළමයිනේ උපනෙත් කාචයේ විශාලනය ගුණිතයකි. එදා දරුවෙක් මගේ මේක ඇහුවත් එක්ක ළමයිනේ ඇත්තටම මේ ඔතන ඇත්තටම එන්න ඕනේ නේද? සංයුක්තාලෝක අන්වීක්ෂය කියලා. සංයුක්තාලෝක අන්වීක්ෂයේ විශාලනය ගත්තොත් තමයි මේ කතාව කියන්න පුළුවන්. පොදුවේ අන්වීක්ෂය කියලා දැම්මොත් මේ කතාව කියන්න බෑ. නේද? ඒ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂවල මේ කතාව දාලා වෙන්නේ. තන විශාල කාචයේ මේ කතාව දාලා වෙන්නේ. ඒද මේ ළමයි වැරදි ප්‍රකාශයක් කියලා ගන්න. සංයුක්තාලෝක අන්වීක්ෂය කියලා තිබ්බොත් තමයි කතාව හරි. එතන මාකින් එකේ මොනවා රවුලක් තිබ්බොත් ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ ඩිස්කෂන් එකත් එක්ක බලලා ඒ වැරද්ද අඩුපාඩු හදා ගන්න. ළමයිනේ ප්‍රෝටීනියක ප්‍රාථමික ව්‍යුහයේ ළමයිනේ කාබොක්සිල් කාණ්ඩේ ඔක්සිජන් පරමාණු සහ ඇමයිනෝ කාණ්ඩේ දරුවනේ හයිඩ්‍රජන් පරමාණු අතර ඇතිවන බන්ධන නිසා ළමයිනේ ද්විතීයික ව්‍යුහයේ ඇති වෙනවලු. ඇත්තද? නෑ. ද්විතීයික ව්‍යුහයේ ඇති වෙන්නේ ළමයිනේ අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන නිසා. ඒතර ඒක ළමයි මොකද වෙලා තියෙන්නේ ප්‍රාථමික ව්‍යුහයේ කාබොක්සිල් කාණ්ඩේ ඔක්සිජන් පරමාණු ඊටසලම ඇමයිනෝ කාණ්ඩයේ හයිඩ්‍රජන් පරමාණු අතර ඇතිවන බන්ධන නිසා ද්විතීයික ව්‍යුහය ඇති වෙනවලු. ඒතර ඒක ළමයි මෙහෙමයි සමාවෙන්න මේ ඇමයිනෝ කාණ්ඩේ නයිට්‍රජන් පරමාණු කියලා තියෙන එක වැරදි. නයිට්‍රජන් පරමාණු නෙවෙයි හයිඩ්‍රජන් පරමාණු අතර කියලා වෙන්නත් ඕනේ. ඒක අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධනයක් වගේ තිබුණා වඩාත් හොඳයි. දැන් මේකේ වැරද්ද නම් මේකයි. ඇමයිනෝ අම්ලේ නයිට්‍රජන් පරමාණු නෙවෙයි. ඇමයිනෝ කාණ්ඩයේ තියෙන හයිඩ්‍රජන් පරමාණු අතර තමයි මේ බන්ධනේ ඇති වෙන්නේ. ළමයිනේ 24. දරුවනේ ව්‍යුහමය ප්‍රෝටීන වන කෙරටින් ඔව් හරි. ඊට පස්සේ කොලජන් ශක්තිමත් බව සන්දානය ලබා දෙනවලු. නෑ ළමයිනේ. ශක්තිමත් බව හා සන්දානය ලබා දෙන්නේ කොලජන් විතරයි. කෙරටින් කියන කෙනා කරන්නේ වියලීම වළක්වන එක. ළමයිනේ 25.
ඇඩිනොසින් ළමයිනේ ගුවනොසින් කියලා නියුක්ලියෝසයිඩ් දෙකක් තියෙනවලු. ඇත්ත. ඒවා පොස්පේට කාණ්ඩයේ රහිත නියුක්ලියෝටයිඩ වේ. සත්‍යයි. DNA අණුව ළමයිනේ ප්‍රතිසමාන්තර ලෙස හඳුන්වන්නේ එකිනෙකට විරුද්ධ දිශාවන් වලට දිවෙන සීනි පොස්පේට පිටකොන්දු දෙක නිසාය. ඔව්. එකක් යනවා 3 අන්තයෙන් 5 අන්තයට, එකක් යනවා 5 අන්තයෙන් 3 අන්තයට නේද? දෙක 3න් 5ට උඩට යනවා, අනිත් එක 3න් 5ට පල්ලෙහාට එනවා. දෙන්න ප්‍රතිවිරුද්ධයි. ඒක සත්‍යයි. සෛලයක ළමනේ පොලිපෙපර දාම සෑදීමට ස්ථානය සපයන්නේ tRNA වේ. ළමනේ වැරදි. tRNA කරන ඇමයිනෝ අම්ල පරිවහනය කරන එක. ළමනේ මේව සම්බන්ධ වෙන ස්ථානය දෙන්නේ කවුද? rRNA. rRNA තමයි මේකට ස්ථාන ලබා දෙන්නේ. සෛලික දරුවනේ බොහෝ ඉන්ද්‍රියකා උපසෛලී ව්‍යුහ හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගිනි. ඔව්. ඒ කියන්නේ සෛලික දරුවනේ තියෙන සියුම් ව්‍යුහ අධ්‍යයනය කරන්න වැදගත් වෙන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගින් ළමයිනේ සජීවී නිදර්ශක නිරීක්ෂණය කළ හැකි අතර පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගින් සජීවී නිදර්ශක නිරීක්ෂණය කළ නොහැක. මොකද වෙන්නේ කතාව ළමයි වැරදි. ඒකට හේතුව සම්ප්‍රේෂණ ගත්තත් පරිලෝකන ගත්තත් දෙකින්ම ළමයි සජීවී දේවල් පේන්නේ. දෙකින්ම පේන්නේ අජීවී නිදර්ශක විතරයි. හරි එතකොට ඒක අසත්‍යයි. තිය බලන්න. ජලයේ ළමයිනේ අධික වාෂ්පීකරණ තාපයක් ඇති නිසා ජීවියාගේ දේහ පෘෂ්ඨ ළමයිනේ සිසිල් කර තබා ගැනීමට ජලය උපකාරී වෙනවලු. සත්‍යයි. අධික ළමයිනේ වාෂ්පීකරණ තාපයක් තියෙනකොට ළමනේ කිලිම දාඩිය වාෂ්ප වෙනවා. දාඩිය වාෂ්ප වෙනකොට ළමයිනේ දේහ පෘෂ්ඨ සිසිල් වෙනවා. සියලුම දරුවනේ මොනොසකරයිඩ් ස්පටික ආකාරයෙන් දරුවනේ නොපවතින ඔක්සිහාරක ජලයේ ද්‍රාව්‍ය සීනි වෙනවලු. ළමනේ හැම මොනොසකරයිඩයක්ම ස්පටික ආකාරයෙන් නොපවතින නෙවෙයි ස්පටික ආකාරයෙන් තියෙනවා. ඔක්සිහාරකයි ජලයේ දී වෙනවා. වැරද්ද දරුවනේ ස්පටිකාකාරයෙන් නොපවතින නෙවෙයි ස්පටිකාකාරයෙන් පවතින. එතන තමයි වැරද්ද තියෙන්නේ. ශාකසෛල බිත්ති ළමයිනේ සංඝටකයක් වන හෙමිසෙලුලෝස්. ඔව් තියෙනවා. තනුම් මේක කියවන්නේ ළමයිනේ පෙන්ටෝස සීනිය. ළමයිනේ වැරදි. ළමයිනේ සෛල බිත්ති වල හෙමිසෙලුලෝස් තියෙනවා. හෙමිසෙලුලෝස් ළමයිනේ පෙන්ටෝස හෙක්සෝස දෙකින්ම සමන්විත වෙනවා. ඒක තමයි වැරද්ද. ළමයි 33. දිලීන සෛල බිත්තිවල ආත්‍රපෝඩා පිටසැගිල්ලේ සංඝටකයක් විදිහට ළමයි නයිට්‍රජන් අඩංගු පොලිසකරයිඩයක් වන කයිටින් තියෙනවා. එයාගේ තනුම් මේකකේ ග්ලූකෝසමින් වේ. සත්‍යයි. ඒක හරි. ළමයිනේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂවලදී ළමයිනේ ආලෝක කදම්බේ නෙවෙයි ළමයිනේ ඉලෙක්ට්‍රෝන කදම්බේ නාභිගත කරන්න තමයි ප්‍රබල විද්‍යුත් චුම්බක භාවිතා වෙන්නේ. ළමයි ඕක අනිවාර්යෙන් නානවා. ළමයි විද්‍යුත් චුම්බක දකිනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දකිනවා. ආලෝක කදම්බේ දකින්නේ නැහැ. ආලෝක කදම්බේ නෙවෙයි ඉලෙක්ට්‍රෝන කදම්බේ. ඒක තමයි වැරද්ද. ළමයිනේ ATP, FAD, NAD එතකොට ළමයි DNA RNA වලට අමතරව සෛලික තියෙන දරුවනේ නියුක්ලික් අම්ල නෙවෙයි නියුක්ලියෝටයිඩ. නියුක්ලික් අම්ල නෙවෙයි නියුක්ලියෝටයිඩ. 36. සමහර ළමයිනේ පොස්පොලිපිඩ අණුවල අමතර ද්‍රවීය අණුවක් විදිහට කුඩා ආරෝපිත අණුවක් විදිහට පොස්පේට කාණ්ඩේ දරුවනේ බැඳිච්ච පොස්පේට කාණ්ඩේ බැඳලා තියෙනවලු. ඔව් ඇත්ත ළමයිනේ. දැන් පොස්පේට කාණ්ඩේ දරුවනේ පොස්පේට කාණ්ඩේ බැඳිච්ච අමතර ද්‍රවීය අණු කුඩා ආරෝපිත අණු විදිහට මොනවද තියෙන්නේ? කෝලින් තියෙනවා. කතාව ඇත්ත. 37. මේද අම්ලවල දරුවනේ ජලපීඩික ස්වභාවයට දායක වන්නේ මේද අම්ලවල හයිඩ්‍රෝකාබන් දාමයේ. කතාව සත්‍යයි. ශාකවල හරිත ඇල්ගීවල සෛල බිත්තියේ ළමයිනේ සෙලියුලෝස් සහ හෙමිසෙලුලෝස් ළමයිනේ දැක ගන්න පුළුවන්ලු. මොකද වෙන්නේ? ළමයිනේ මෙහෙමයි. හෙමිසෙලුලෝස් කියන එක්කෙනා ළමයි සාමාන්‍යයෙන් මේ තියෙන ශාක සෛල බිත්ති වල විතරයි. ළමයිනේ හරිත ඇල්ගී සෛල බිත්ති වල නැහැ. හරිද? හරිත ඇල්ගී සෛල බිත්ති වල තියෙන්නේ ළමයි සෙලියුලෝස්. ඒතර මේකේ ළමයි සෙලියුලෝස් කියන කතාව හරි. හෙමිසෙලුලෝස් වැරදි. 39. සෛලවල දරුවනේ මතුපිට පෘෂ්ඨයේ ත්‍රිමාන පෙනුම නිරීක්ෂණයට සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සුදුසු වෙන්නේ නැහැ. මතුපිට ව්‍යුහයේ නිරීක්ෂණය වැදගත් වෙන්නේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හරි සම්ප්‍රේෂණ නෙවෙයි. බොහෝ එන්සයිම ඇල්බියුමින් යන ප්‍රෝටීන වල ඩයිසල්ෆඩ බන්ධන සහ ජල බීතික අන්තර්ක්‍රියා දැක්ගත හැකිය. ළමයිනේ බොහෝ එන්සයිම කියනකොට ඇල්බියුමින් කියනකොට එතකොට මොකද්ද ළමයි ඒකට අයිති වෙන්නේ ව්‍යුහය වෙන්නේ? ව්‍යුහය වෙන්නේ ළමයි ත්‍රිතීයක ව්‍යුහය. එතකොට ත්‍රිතීක ව්‍යුහයට දරුවනේ මොකද වෙන්නේ? ඩයිසල්ෆයිඩ් බන්ධන හේතු වෙනවා, ජල බීතික අන්තර්ක්‍රියා හේතු වෙනවා. කතාව සත්‍යයි. තේරෙනවද? එතකොට ඕටි ළමයි බලන්න ඕකට එකේ දැන් මොකක් හරි ප්‍රකාශයක මොකක් හරි වැරද්දක් තියෙනවනම් ළමයි මාකින් එකේ වැරද්දක් තිබුණා මගේ ඩිස්කෂන් එකත් එක්ක බලලා ඒක අනිවාර්යෙන් නිවැරදි කරගන්න. ඊට පස්සේ ළමයි ඕකට හොඳට පාඩම් කරන්න. මේ වැරදිච්ච දේවල් නැවත නැවත බලන්න මොකද වැරදුනේ කියලා ඊට පස්සේ ළමයි ටික පාඩම් කරලා තියාගන්න. දැන් යටින් තියෙනවා බලන්න දරුවනේ ඕකට එක ඩේලි එසේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඒක ළමයි සැටර්ඩේ එසේ එකක් දාලා නැහැ නේද? සැටර්ඩේ එසේ එකක් ඕකට ඇඩ් කරගන්න ළමයි. ලියන මේ විදියට එසේ එකක් නෙවෙයි ළමයි ඇත්තට මෙන්න ඕනේ. එසේ එකක් නෙවෙයි ඇත්තට මෙන්න ඕනේ.
සත්ත්ව සෛලයක සහ ශාක සෛලයක ළමයි ව්‍යුහේ ඉන්න ඕනේ. ඔටි සැටර්ඩේස් එක ඇඩ් කරගන්න ශාක සෛලයක සහ සත්ත්ව සෛලයක දරුවනේ දර්ශයේ ව්‍යුහය කියලා. හරි. ඒතර ඒක මොනවද ලියන්න නැහැ රූපෙන් නම් කරන්න තියෙන්නේ. හරි. ඒතර අපි මේ සතියේ සෙනසුරාදා අපේ නුවර පන්තියේ ඔන්ලයින් පන්ති අපි ශාක සෛල සත්ත්ව සෛල අඳිනවා. ඒතර කුරුණෑගල දරුවනේ මේ සතියේ අපි කෙලින්ම ප්ලාස්මා පටලේ ඉඳන් අභ්‍යන්තර ව්‍යුහ කතා කරන්න පටන් ගන්නවා. හරිනේ. ඒතර මෙන්න මෙතනින් ළමයිනේ අපේ 2027 මේ සතියේ ටියුනින් මීඩියස් එකේ සාකච්ඡාව අවසන් වෙනවා. ඒතර අපි මේ සතියේ දරුවනේ කෙලින්ම වීකෙන්ඩ් එකේදී අපි හම්බ වෙනවා ළමයිනේ කෙලින්ම අපේ සෛල පිළිබඳ අධ්‍යයනය කරන සෛලයේ පදනමත් එක්ක 9 වෙනි ටියුනින් මීටර්ස් එකක් තියෙනවා. හොඳට පාඩම් කරලා රෙඩි වෙලා ඉන්න. හරිනේ? හොඳයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි වීකෙන්ඩ් එකේදී හම්බෙමු.